ඔයාට කවදා හරි දවසක YouTube එකට වීඩියෝ එකක් අප්ලෝඩ් කරාට පස්සේ ඒ වීඩියෝ එකට කොපිරයිට් ස්ට්‍රයික් එකක් වැදිලා නැද්ද? හරි ගොඩක් කට්ටිය කියන කතාවක් තමයි මෙන්න මේ විදිහට කොපිරයිට් වදින්නේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකට කියලා. මේ විදිහට බෑග්ග්‍රවුන්ඩ් මියුසික්ස් ෆ්‍රී ගන්න තැනක් ඇත්තේ නැහැ කියන එක. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් ඒ වගේම තමයි මියුසික් ඉෆෙක්ට්ස් වගේ දේවල් නොමිලේ ගන්න තියෙන තැනක් ගැන කතා කරන්න. ඉතින් මේ එක තැනක් නෙවෙයි වෙබ්සයිට්ස් 4ක් පිළිබඳව තමයි අද මම ඔයත් එක්ක කතා කරන්න හදන්නේ. ඉතින් මේ වීඩියෝ එක අවසන් වෙනකොට ඔයාලට දැනගන්න පුළුවන් ඔයාලගේ වීඩියෝ එක ටෙක් රිලේටඩ් වේවා, එහෙම නැත්නම් ට්‍රැවලින් වේවා, එහෙම නැත්නම් කුකින් වේවා, මේ ඕනම කැටගරි එකක වීඩියෝ එකකට ගැලපෙන බෑග්ග්‍රවුන්ඩ් මියුසික්ස් ඒ වගේම තමයි මියුසික් ඉෆෙක්ට්ස් ඒ වගේම තමයි වීඩියෝ ෆුටේජස් ඒ වගේම ෆොටෝස් වගේ දේවල් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් සුපිරිම වෙබ්සයිට්ස් 4ක් තමයි අද මම කතා කරන්න හදන්නේ. එහෙනම් ඉතින් දැන් අපි කතා කරමු මොනවද මේ වෙබ්සයිට්ස් 4 කියලා. අද කතා කරන පළවෙනි වෙබ්සයිට් එක තමයි YouTube Library කියලා කියන්නේ. YouTube Library එකෙන් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ YouTube වීඩියෝ එකට අදාළ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක ඒ වගේම තමයි මියුසික් ඉෆෙක්ට්ස් වගේ දේවල් කිසිම ගැටලුවකින් තොරව ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාලට මේ YouTube එකට කිසිම ප්‍රශ්නයක් නැතුව කොපිරයිට් ඉෂුව එකකින් නැතුව ඔයාලට YouTube එකේ පාවිච්චි කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාගේ YouTube වීඩියෝ එක ටෙක් රිලේටඩ් වේවා, එහෙම නැත්නම් කුකින් වේවා, ට්‍රැවලින් වේවා, එහෙම නැත්නම් ෆනි මූඩ්ස් මොකක් හරි එකක් වෙන්න පුළුවන්. මේ ඕනම මූඩ් එකකට අදාළ මියුසික් ඉෆෙක්ට්ස් වගේම බෑග්ග්‍රවුන්ඩ් මියුසික්ස් පවා මෙන්න මේ YouTube Library එකේ එකතු කරලා තියෙනවා. ඉතින් ඒකට අදාළ මූඩ් එකෙන් ඔයාලට තෝරගත්තොත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට ඔයාගේ YouTube වීඩියෝ එකට අදාළ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක ඇඩ් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ගොඩක් කට්ටිය මාත් එක කිව්වා YouTube Library එකේ තියෙන මියුසික්ස් වලට පවා කොපිරයිට් ඉෂුස් වදින්න පුළුවන් හැකියාව තියෙනවා කියලා. ඉතින් නැත්තිමත් නැහැ. කොහොම වුණත් මේ වෙනකොට YouTube එකෙන් officially අපිට launch කරලා තියෙන background music ගන්න ඒ වගේම තමයි music effects ගන්න තියෙන ගොඩක් ලොකු තැනක් තමයි මෙන්න මේ YouTube Library එක කියලා කියන්නේ. ඉතින් YouTube Library එකෙන් හරි YouTube Library එකෙන් ගත්තොත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මම කතා කරන දෙවෙනි වෙබ්සයිට් එක තමයි Pixabay කියලා කියන්නේ. සාමාන්‍යයෙන් Pixabay කියන වෙබ්සයිට් එක ගොඩක් කට්ටිය අතර ප්‍රචලිත වෙලා තිබුණේ ෆොටෝස් ඩවුන්ලෝඩ් කරන්න, ඒවා තමයි වීඩියෝ ෆුටේජස් ඩවුන්ලෝඩ් කරන්න. මෙන්න මේ වගේ දේවල් වලටනේ. දැන් මේ වෙනකොට ඇත්තම කියනවා නම් Pixabay ළඟ ෆ්‍රී මියුසික් ඒ වගේම තමයි මියුසික් ඉෆෙක්ට්ස්, සවුන්ඩ් ඉෆෙක්ට්ස් වගේ දේවල් ෆ්‍රී ගන්න පුළුවන් හැකියාව තියෙනවා ඒගොල්ලෝගේ මාර්ගයේ. ඉතින් ඒ හරහා උනත් ඔයාලට කිසිම ගැටලුවක් නැතුව ඔයාගේ YouTube වීඩියෝ එකට අදාළ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක මේ වෙනකොට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි Pixabay කියන වෙබ්සයිට් එකේ තියෙන බෑග්ග්‍රවුන්ඩ් මියුසික් වලට ඒව නැත්නම් සවුන්ඩ් ඉෆෙක්ට්ස් වලට ඔයාලට ක්‍රෙඩිට්ස් දෙන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි දුන්නත් එකයි නැතත් එකයි වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔයාලට මෙන්න මේ Pixabay කියන වෙබ්සයිට් එකෙන් ලබා ගන්න background music වලට වගේම sound effects වලට ඔයාලට commercial පාවිච්චි කරන්න පුළුවන්, non commercial වැඩ වලට පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ නිසා ඔයාලට කිසිම ගැටලුවක් නැතුව ඔයාගේ වීඩියෝ එකට අදාළ මෝඩ් එකකින් ඔයාලට background music ගන්න, ඒවම තමයි sound effects ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් දැනට කතා කරපු websites දෙකෙන් ඔයාගේ තේරීම මොකක්ද කියලා අනිවාර්යයෙන්ම comment section එකේ comment එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් දැන් අපි කතා කරමු මොකක්ද අපි කතා කරන තුන්වෙනි වෙබ්සයිට් එක කියලා. තුන්වෙනි වෙබ්සයිට් එක තමයි Bensound කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ Bensound කියන වෙබ්සයිට් එක ගොඩක් අලුත් ක්‍රියේටර්ස්ලට ගොඩක්ම හොඳ ප්ලැට්ෆෝම් එකක් වෙනවා. මොකද කියනවා නම් ඔයාගේ වීඩියෝ මූඩ් එකට අදාළ එක්ක සිනමැටික් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඇකෝස්ටික් වෙන්න පුළුවන්, ෆන්ක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කෝපරේට් වෙන්න පුළුවන්. මේ ඕනම වීඩියෝ මූඩ් එකකට අදාළ ඕනම බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් කිසිම ගැටලුවක් නැතුව ඔයාට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්, තෝරගන්න පුළුවන්, සිලෙක්ට් කරන්න පුළුවන් හොඳ ප්ලැට්ෆෝම් එකක් තමයි Bensound කියලා කියන්නේ. ඉතින් මේ Bensound වෙබ්සයිට් එකේ ෆ්‍රී ලයිසන් එකක් තියෙනවා. ඉතින් මේ ෆ්‍රී ලයිසන් එක හරහා ලබා ගන්න මියුසික් ඉෆෙක්ට්ස් වලට එහෙම නැත්නම් බෑග්ග්‍රවුන්ඩ් මියුසික්ස් වලට ඔයාලට අනිවාර්යයෙන්ම ඔයා YouTube එකට අප්ලෝඩ් කරනවා නම් ඔයාගේ වීඩියෝ එක
ඔයාට ක්‍රෙඩිට්ස් ලබා දෙන්න වෙනවා. ඉතින් ඔයාට ක්‍රෙඩිට්ස් ලබා දෙන්න පුළුවන් නම් ඔයාට කිසිම ගැටලුවක් නැතුව හොඳම තේරීම තමයි Ben Sound කියලා කියන්නේ. ඉතින් අද වීඩියෝ එකේ කතා කරන හතරවෙනි වෙබ්සයිට් එක තමයි FMA කියලා කියන්නේ. මෙන්න මේ FMA කියන වෙබ්සයිට් එක underrated වෙබ්සයිට් එකක්. ඒ වගේම තමයි ගොඩක් ප්‍රොෆෙෂනල්ස්ලා පාවිච්චි කරන වෙබ්සයිට් එකක්. මේ සයිට් එකේ මියුසික්ස් අපට Creative Commons license යටතේ අපට බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ක්‍රෙඩිට්ස් දෙන්න ඕනේ වලට ඒවා මෙන්ෂන් කරලා තියෙනවා. ෆ්‍රී ගන්න පුළුවන් ඒවා මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් අපිට ඕන වෙලාවක FMA සයිට් එකට ගියොත් කිසිම ප්‍රශ්නයක් නැතුව ෆ්‍රී අපිට ගන්න පුළුවන් දේවල් තියෙනවා නම් ඒකෙන් අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපේ YouTube වීඩියෝ එකට බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් උනත් අපිට කිසිම ඉෂුව එකක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් හැකියාව දෙනවා. විශේෂයෙන්ම කියනවා නම් මෙන්න මේ FMA සයිට් එක ඇතුලේ ඔයාට lofi beats, classical, cinematic ඒ වගේම තමයි rock musics ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ YouTube වීඩියෝ එක අනිවාර්යයෙන්ම ඔයාගේ mood එකට ගැලපෙන, ඔයාගේ වීඩියෝ mood එකට ගැලපෙන music tracks ගන්නත් අමතක කරන්න එපා. සාමාන්‍යයෙන් traveling වගේ යනවා නම් upbeat එකක් දාලා ඔයාලට tropical වගේ music ගන්න පුළුවන් හැකියාව තියෙනවා. අන්න ඒ වගේ music දාන්න පුළුවන් නම් ගොඩක් වෙලාවට ගොඩක් ඔයාගේ වීඩියෝ එකට views ලබා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ ඕනම site එකක් තෝරද්දී rule එක එකයි. ඒ වගේම තමයි ඔයා අනිවාර්යයෙන්ම ලයිසන් එක කියවන්න අමතක කරන්න එපා. ෆ්‍රී කියන හැම එකම anything කියන වචනය ලබා දෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලගේ YouTube වීඩියෝ එකට ගැලපෙන mood එකකින් ලස්සන background music එක හොයාගන්න පුළුවන් සුපිරිම වෙබ්සයිට්ස් 4ක් අද ඉන්ට්‍රොඩියුස් කරයි කියලා. ඉතින් ඒ වගේම තමයි ඔයාගේ YouTube වීඩියෝ එකට මෙන්න මේ music tracks ලබාගෙන ඔයාගේ වීඩියෝ එකත් ලස්සන කරගන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක වැදගත් කියලා හිතුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තමයි අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙන්න subscribe button එක press කරන්න අමතක කරන්න එපා.